නංගි ඩියුටන් එක යන වැඩිම දුර තමයි දැන් මේක තමයි. නානේ වල්ලුවොත් ඉන්නවද දන්නේ නැහැ නේ වවුලා. අඩෝ වාසි ඈ. යා. අපි යනවා කුරුණෑගල තියෙන කුරුණෑගල ළඟ කුරුණෑගල දියාලි නැහැ කියලා කට්ටිය ඉතින් ඉන්නවා. කුරුණෑගල දියාලි තියෙනවා. මේ නිකන් එක කතා කියන්න එපා. කුරුණෑගල දියාලි නැහැ. කුරුණෑගල නියම මේ ශුෂ්ක කලාපේ වන්නි එකක ටෝක් දෙන්න එපා. කුරුණෑගල දියාලි තියෙනවා. මේ යස්තුවෙන් අහන්න පොඩ්ඩක්. අනිවාර්යෙන් දියාලි තියෙනවා. ඔයාලත් එන්න බලන්න. එන්න යන්න දැන් අපිත් එක්ක යන්න බලන්න. අපි යන් දියාලි බලන්න. නංගිගේ ඩියුටන් එක අරන් යන්නේ. නංගි ඩියුටන් එක අරගෙන වැඩිම දුර නංගි ඩියුටන් එක වැඩිම දුර තමයි දැන් අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ බලමු. ඒ යාළුවා දැන් ඉන්නේ ATM එකේ රුපියල් 500ක් වගේ ඇති මේ ගමනට. මම නම් කියන්නේ. මොකද බත් කන්න නෙමෙයි යන්නේ නාන්නනේ. නැතිවෙන්නත් පුළුවන්. හරිද? ඒ වුණත් මම වීඩියෝ එක දානවා ඔයාලා වෙනුවෙන්. ඔයාලා වෙනුවෙනුයි අපේ නංගි වෙනුවෙන්. අපේ නංගිගේ ඩියුටන් එක වෙනුවෙන්. අපේ නංගිගේ මම ගේමක් දීලා මේ ඩියුටන් එක ගත්තේ. මේ ඩියුටන් එක වෙනුවෙන් මම මරාගෙන ඇති. ඒ වුණාට මට වැඩක් නැහැ. මට මේ ඩියුටන් එක ඕනේ. මම එනිට අද ඒක හොරකම් කරගෙන අරගෙන ආවා. රණිමන්ත. මොකද අපි කුරුණෑගල සිටි එකේ ඉන්නේ. සිටි කියන්නේ කුරුණෑගල නගරය. දැන් කුරුණෑගල නගරේ ඉන්නේ. කුරුණෑගල නගරේ ඉඳලා යන්න තියෙන්නේ මේකට කිලෝමීටර් 13යි. අපි එතන ඉඳන් එද්දි තමයි වැඩිපුර ගියේ. එකසිය පනයි. එන්නනේ මම එක ඊගාඩම රහයි ඒ අපේ අරකේ කටේ අර ගියාම මේ සීනියට කටෙන්නේ එන්නම් ඉන්නේ පොඩුහර ටවුන් එකේ පොඩුහර පොඩි ටවුන් එකක් තියෙන්නේ. ගයිස් ඔන්න අපි දැන් බුළුගොල්ල හන්දියෙන් හැරෙව්වා. අපි බලමු මේ රෑවල ඇල්ලට මේ කොහොමද තත්ත්වය කියලා. මේ ඔයාලා આવොත් ඔයාලා අනිවාර්යයෙන් මේ බුළුගොල්ල හන්දියෙන් හැරෙන්න. මේ ඕම් මේ කතා කිව්වට මේ වැල්ලක් තියනවද දන්නේ නැහැ. හරිද? දින්න තම බලන්න වෙන්නේ. මේ දැන් අපි නිකන් මේ හැරෙන්න අරගෙන හැරෙන්න මේකෙන් හැරෙන්නකොට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා එනවනම් එන්න. මොනවද කනවද? වඩේකම් වඩේ මේ අපිට මේ පැටිස් 30යි නම් පැටිස් 4 කොයි මේවා කීයද මේවා 4 කොයි පරිප්පුවඩේ 20යි මේ පරිප්පුවඩේ දෙන්න නෑ කීකි මම ගත්තා පරිප්පුවඩේ දෙන්න 3ක් මෙහෙම කරමු හරිද? අපි බයික් එකේ පුළුවන් තරමක් යමන්. මොකද බයික් එකේ පේන මට්ටමකට තියාගෙන ටයිසි රී වෙනවා. මේ මැප් එකක් තාම පෙන්නනවා. ආ මැප් එක නම් දැන් අරයි නේ. හරි. ඒ වහුලා මෙතනින් අරහියට වෙන්න ඕනේ මං හිතන්නේ.
හරි අවදානමක් ඇවිල්ලා තියෙන වඩියක් වෙන්න වෙනවා. මේ ආන් අරහෙට තමයි අර පන්දුල ඇස්තිබන් තියලා යංගු බා. ඉන්න ඕක හැන්ඩල් එක ලොක් කරමුනේ. ඕක කොහෙදල්ලා ලොක් කරලා. වඩියක් කාලා. මේකට කන බණේ ඇස්ති. අඩේ ඉතින් කෑම තමයි 1 2 වැඩ. අපි මටරන් දියල් එක මේ ගමු බං. මේ අපි දන්නේ සිරාවට මෙතන ඇල්ලක් තියනවද මොකක් තියනවද කියලා. හැන්ඩල් එක ලොක් කරා. ඔව්. මේ තව ටිකක් බයික් එකේ මෙහාට දානවා. එපා මොකද? ඈ? තමයි මේක ඌරු කොටුවක් වෙන්න පුළුවන්. ඌරු කොටුවක් නෙමෙයි යකෝ මේ. මේ පැත්තට අනිත් පැත්තට දන්නේ නැහැ වවුල. බලමු ඉතින් මේ පැත්තට කිසි ඊට පස්සේ අර පැත්තට වඩයක් කරමු. ඒ අපි මේ නොදන්න මගුල් කරන්න ගිහින් ළඟදිම කෙලෝ ගන්නවා ඈ. බලන්න පසුද්ද මම ඉන්නවා. උඹ ඉන්නනේ වල්ලුවොත් ඉන්නවද දන්නේ නැහැ මේ වවුල. මිනිස්සු කියපු අඩි පාර මෙතනින් ඉවරයි මෙන්න. මේ ලස්සන මල් තියෙනවා ගස් තියෙනවා. ඒ මයි කකුල් දැල් ඉස්සරහව. ඇත්තටම මම නම් පොඩි චකිතකින් යන්නේ. වඩයක් ආපහු. වරෙන්ක මට වඩේ ගන්න හිතෙන්නෙත් නෑ දැන්. වරෙන් කනක් තියෙනවා පාරක් නම් තියෙනවා. දැන් එහෙන සද්දත් බයි බෑ. අයිජී නෙමෙයි. මෙන්න ඇටි කෙහෙල් ගහකුත් තියෙනවා. ඔය ඇල්ලක් තියෙනවා වවුලා. අන්න අරදී සද්දේ උඩින් යම බඩු තියෙනවා. යාළුවනේ බඩු තියෙනවා. මේ උඩින් ආය යන්න බෑ මං හිතන්නේ. ඔළුවද වැදුනේ? මාර්ග දියල්ලක් මේ මයි ෆෝන් එක අහු වෙන කෙනෙක් කවුරු හරි මේක අප්ලෝඩ් කරන්න. අවසාන බලාපොරොත්තුමයි. යන්න පුළුවන්ද ඔබලා? හරි. අපි දියල්ලට යන මාර්ගය සොයාගත්තා. ආරක්ෂාව පළමු තැන කියලා. නෑ යම. ඔව්. හරියා. යා. මේ මගේ කකුල් දෙකට දාඩි දාපුවම අවුල් බං. හරි ඕනේ ගමු ඉතින් මෙතන. මම දැන් මෙතනින් ආයෙ වැටෙයි ඈ. දියල්ල ඔයාගෙන යන ගමනේ ඈ මාර්ග දියල්ලක් නේ. මේක නම් මචං එතන මචං උඹට බහිරව පූජාවක් එහෙම දීලා ඔබ බිල්ලකට ගත්තොත් එහෙම ඔබ තුන්කුරුදු කොච්චර ගැඹුරද? දැනට මෙච්චර. තව යනවා. යම. අඩු අවුල. ඉස්සයියා. මට උමස් සතුටුන් channel එක subscribe කරන්න. මේ දිගටම ගෙනා සම්මෝ ජීවත් වෙලා හිටියොත් මේ කුඩේද බම්මත් අඩු මේ සුපිරි හැබැයි යා සිරාවට මාතල් හැබැයි භයානකයි. අපි දෙන්නේ මිනිස්සුන්ට යන්න පුළුවන් තැනකින් ඇතුළට ආවේ නෑ. හැබැයි මේ ගමේ කට්ටිය නම් යනවා මම. මේ තව යන්න පුළුවන්ද මන් දැකසනේ. අම්මෝ වතුර ගන්න හරි නැත්නම් අල ගන්න හරි. ඔයාලා කමෙන්ට් කරන්න කොහෙද අලද වතුරද කියලා. මොහේ මේකත් දා ගන්නවා කෙලින්ම ආරක්ෂාවට පළමු තැන.
අපි දැන් දියැල්ලේ උඩරම යන්න හදන්නේ උඩම. මොකද හරිය බලන්න තත්ත්වේ. හිතා ගන්න බෑනේ. අම්මා ඔන්න අපි ටික ටික දියැල්ල උඩට එනවා. ඈ? අන්න අඩෝ ඉබ්බෙකුත් ඉන්නවනේ. මේ මෙහෙම ගියාගෙන නේ බං උඩට. අඩෝ වාසි ඈ. ඒක තව යනවද? යා ඉක්මනට එමු. ඒ සිරාවටම ගල් සිංහගේ තන කුරුණෑගල තියෙනවා කියලා නම් කුරුණෑගල මෙච්චර ඉක්මනට ලං වෙන්න පුළුවන් කියලා නම් අපි හිතුවේ නෑ කවදාවත්. සිරාවට මාර ලස්සනයි ප්ලේස් එක. මේ දැන් නම් පොඩ්ඩක් කළුවර වේගෙන යන සිංහ තියෙන්නේ. කළුවර වෙනවා තව පොඩ්ඩෙන් මට අම්මා මේ බලන්න ලස්සනයි නෝල. නංගියේ ඩියුටරන් එකත් අපිත් එක්ක එනවා. නංගියේ ඩියුටරන් එක යන වැඩිම දුර තමයි දැන් මේක තමයි. මේ ඇසිද? අපිට නෑමක් සෙට් එක වගේ. අම්මා මොකක්ද ඔවුල? එල් අම්මෝ මේ වලක් දෙන්න. වීඩියෝ වලදී මෙහෙම එකක් නෙමෙයි. මේ ගන්න අහන්න බෑනේ. මෙහෙමයි. ගන්න කියන නාන්න පුළුවන් හැබැයි. නෑ ජී කියන්නේ. අම්මෝ අම්මෝ